මේ කතාව සිද්ධ වෙන්නේ 1951 වර්ෂයේ නිව්යෝක් නගරයේදී. අද වගේම ඒ කාලෙදිත් නිව්යෝක් කියන්නේ මිනිස්සුන්ගෙන් පිරුණු ගොඩක් කාර්යබහුල නගරයක්. වෙලාව හරියටම රාත්‍රී 11යි. මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලා තිබුණත් නිව්යෝක් නගරය එදත් මිනිස්සුන්ගෙන් පිරීලා තිබුණේ. මේ විදිහට නගර මැදේ එහාට මෙහාට යන මිනිස්සුන්ගේ ඇස්වලට අමුතු යමක් ගැටෙනවා. ඔවුන්ගේ අවධානය යොමු වෙලා තිබුණේ නගර මැදේ හිටගෙන ඉන්න අමුතු විදිහේ පුද්ගලයෙක් දෙසට. ඒකට හේතුව උනේ ඒ පුද්ගලයාගේ බාහිර ස්වරූපය මිනිස්සුන්ට අදහගන්න බැරි වුණ එක. ඇත්තටම කවුද මේ පුද්ගලයා? ඔහු කොහෙන්ද නගරයට ආවේ? ඒ විදිහට මිනිස්සු මේ පුද්ගලයා දිහා අමුතු විදිහට බලාගෙන හිටියේ. ඔහුගේ කොණ්ඩ මෝස්තරය ඇදුම පැළඳුමේ ඉදලා සියලුම දේවල් 18 වෙනි සියවසට අයිති උන නිසා. මේ පුද්ගලයාත් එයාගේ වටේ තිබුණ ගොඩනැගිලි යාන වාහන දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටියේ. හරියට ඒ දේවල් දකින්නේ පළවෙනි පාරට වගේ. ගත වෙන්නේ ටික වෙලාවයි. මෙයා කලබලයෙන් වගේ පාරේ එහාට මෙහාට දුවන්න පටන් ගන්නවා. මේ මොන විදිහේ පුද්ගලයෙක්ද කියලා දන්නේ නැති නිසා පොලිසිය මැදිහත් වෙලා ඔහුව අල්ලගන්න උත්සාහ කරනවා. නමුත් ඔහු පාර පුරාම දිව්ව නිසා පාරේ ධාවනය කරමින් තිබුණු ටැක්සියක එක පාරටම හැප්පෙනවා. අසාධ්‍ය තත්වයේ හිටපු ඔහුව රෝහලට රැගෙන යන්න ගිලන් රථය පැමිණෙන කොටත් ඔහු හිටියේ මිය ගිහිල්ලා. කොහොම වුණත් මේ පුද්ගලයා ගොඩක් අසාමාන්‍ය විදිහට හැසිරුණු නිසාම ඔහුගේ මරණ පරීක්ෂණය සිද්ධ වෙන්නේ පොලිස් පරීක්ෂණත් එක්ක. දැන් තමයි කතාව පටන් ගන්නේ. ඔහුගේ කෝට් එකේ තිබිලා 18 වෙනි සියවසට අයිති ගොඩක් දේවල් මරණ පරීක්ෂණය සිදු කරපු අයට හමු වෙනවා. ඒ අතර ටියර් ටෝකන් එකක්, අශ්වයන් නාවන ටිකට් පතක්, මුදල් පසුම්බියක් වගේ දේවල් තිබුණා. හැබැයි පුදුම හිතෙන දේ තමයි ඒ හැමදේම 1951 අවුරුද්ද වෙද්දී භාවිතයෙන් ඉවත් කරලා තිබුණ දේවල්. කොටින්ම කියනවා නම් ඒ වෙද්දී අශ්වය භාවිතය වෙනුවට මිනිස්සු ගමන් බිමන් ගියේ මෝටර් රථ යොදාගෙන. එහෙමනම් 18 වෙනි සියවසට අයිති පරණ දේවල් මේ පුද්ගලයා ළඟ තිබුණේ කොහොමද? හොඳයි, ඔහු ඒ දේවල් කොහෙන් හරි එකතු කරගත්තා කියමුකෝ. එහෙමනම් ඒවා ගොඩක් පරණ තත්වයෙන් තියෙන්න ඕනේ. හැබැයි ඔහු ළඟ තිබුණු හැම දෙයක්ම අලුත් පෙනුමට තිබුණේ. අනිත් සුවිශේෂම කාරණය තමයි මේ පුද්ගලයාගේ බාහිර ස්වරූපය සම්පූර්ණයෙන්ම 18 වෙනි සියවසේ හිටපු පුද්ගලයෙක්ට සමානයි. ඇත්තටම 18 වෙනි සියවසේ හිටපු පුද්ගලයෙක් 1951 අවුරුද්දේ ජීවත් වෙලා ඉන්නේ කොහොමද? මේ ගැන පරීක්ෂණ පවත්වන්න පොලිසිය පටන් ගත්තත් ඔවුන් අවුල් ජාලාවක පැටලෙනවා. කොහොම වුණත් මේ ගැන අවධානය යොමු කරපු ගොඩක් දෙනෙක් කිව්වේ
මේ පුද්ගලයා 18 වෙනි සියවසේ ඉඳලා 1951 අවුරුද්දට කාලතරණය කරන්න ඇති කියලා. ඔව්, ඒක එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. මොකද ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ඉඳලා ගොඩක් විද්‍යාඥයෝ කාලතරණය ගැන න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි කිසිම කෙනෙක්ට ඒ දේවල් ප්‍රායෝගිකව ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා. මේ කතාවත් ලෝකය ඉදිරියේ නොවිසඳුණු අභිරහසක්. අදට ගිහින් එන්නම්.